ඔයාගේ රිසර්ච් එකේ ග්‍රේඩ් එක අඩු වුණොත් ඔයාගේ GPA එක අඩු වෙනවා. ඉතින් මේකට ප්‍රධානම හේතුව තමයි ඔයා ස්ට්‍රෙස් වෙන එක. ස්ට්‍රෙස් වුණොත් අපිට රිසර්ච් එක හරියට කරගන්න බෑ. ඉතින් එහෙම වුණාම රිසර්ච් එකේ මැල්ලුමක් එනවා. ඉතින් මේ වගේ අවස්ථාවල තමයි අපිට මේ ලබා දෙන ලකුණු ප්‍රමාණය අඩු වෙන්නේ. ඉතින් එහෙම වුණොත් අර මම කලින් කිව්වා වගේ ඔයාගේ GPA එක අඩු වෙනවා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාගේ රිසර්ච් එක ස්ට්‍රෙස් නොවි හරි විදිහට කරගන්න විදිහ කියලා දෙන්න. ඉතින් පළවෙනි දේ තමයි ඔයා රිසර්ච් එක ගැන හිතන්න නැති රිසර්ච් එක කරන්න යද්දී ඔයා සම්පූර්ණ රිසර්ච් එක ගැනම හිතන්න යන්න එපා. එතකොට අපේ මනස ව්‍යාකූල වෙනවා. එතකොට අපිට හරි විදිහට කරගන්න බැරි වෙනවා. ඒක නිසා පොඩි පොඩි කොටස් වලට ඔයාගේ පරිශ්‍රණය කඩා ගන්න. ඉතින් චැප්ටර් විදිහට මේක කඩාගත්තොත් ඔයාට ලේසි. චැප්ටර් නැතිනම් පරිච්ඡේද. ඉතින් මේ දේවල් වලට අවශ්‍ය තොරතුරු හොයන්න සහ ඒ දේවල් රිසර්ච් එක තුල ලියද්දී ඒවට විවිධ ටයිම් එහෙම නැත්නම් කාල පරාසයන් හදාගන්න. ඉතින් උදාහරණයක් විදිහට ඔයා පළවෙනි චැප්ටර් එකට විස්තර හොයන්න සහ ඒ දේවල් ලියන්න අපි හිතමු දවස් 2-3ක් දාගත්ත කියලා. ඒ විදිහට දෙවෙනි චැප්ටර් එක ගොඩක් දුරට සාහිත්‍ය විමර්ශන කොටස එන්නේ. ඉතින් ඒකට අපිට තොරතුරු හොයන්න වෙනවා. ඒ වගේ මේ දේවල් අපිට ඕන විදිහට සකසාගෙන ලියන්න සිද්ධ වෙනවා. ඒක නිසා ඒකට අපි දවස් 4-5ක් ඒ වගේ විවිධ කාල පරාසයන් මේ එකින් එකට දාගන්න ඕනේ. ඒ වගේ සම්පූර්ණ පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට ඔයා හිතන විදිය සහ යොදා ගන්න කාල පරාසය වෙනස් කරන්න සම්පූර්ණ රිසර්ච් එක ගැන එකවර හිතන්න යන්න එපා. මුලින්ම කුඩා කොටස් ඔයාගේ පර්යේෂණය බෙදාගෙන ඊට පස්සේ ඒවට අවශ්‍ය ටයිම් ෆ්‍රේම් එක හදාගෙන ඒ විදිහට වැඩ කරන්න ගත්තොත් ඔයාට ස්ට්‍රෙස් නොවි හරි විදිහට ඔයාගේ පර්යේෂණය කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මම දෙවෙනියට දෙන උපදේශ තමයි කල් තියා හැමදේම අපි ලෑස්ති කරගන්න ඕනේ. ඉතින් ගොඩක් අය පර්යේෂණය කරන කාලය තුල තමයි විශ්වවිද්‍යාල තුල අපිට ඉන්ටර්න් එක වැටෙන්නේ. ඉතින් ඒ වැඩත් එක්ක අපිට පර්යේෂණය හරි විදිහට කරගන්න බැරි වෙනවා. ඒක නිසා ඔයා ප්‍රොපෝසල් එක බාර දීලා ඒක ඕකේ වුණ ගමන්ම ඔයාගේ පර්යේෂණයට අවශ්‍ය සියලු දේවල් ලෑස්ති කරගන්න සූදානම් වෙන්න. ඒවට දින වකවානු බෙදාගෙන ඒ දේවල් කල් තියා ඔයා ලෑස්ති කරගන්න. ඉතින් මේකෙදි මම උදාහරණයක් විදිහට අපි හිතමුකෝ ඔයා සාහිත්‍ය විමර්ශන කරනවා කියලා. ඉතින් මේ දේවල් ඔයා කලින් හොයලා වෙනම ලියලා තියාගන්න එක ඔයාට වාසියි. එතකොට ඔයාට පරිශ්‍රණ කරද්දී මේ දේවල් ටක් ගාලා අරන් ලියන්න විතරයි තියෙන්නේ. එහෙම නැත්නම් ටයිප් කරන්න විතරයි තියෙන්නේ. ඒ වගේම තුන්වෙනි චැප්ටර් එකේදීත් අපිට අධ්‍යයන ප්‍රදේශයේ පරිශ්‍රණ ක්‍රමය මේ දේවල් විස්තර කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ දේවල් වල අවශ්‍ය තොරතුරු අපිට විවිධ ස්ථාන වලට ගිහිලා තමයි ගන්න සිද්ධ වෙන්නේ. උදාහරණයක් වශයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඒක පරිශ්‍රණ වෙනස් වෙනවා. සමහරට එක රාජ්‍ය ආයතන වලට, සමහරට විවිධ පොලිස් ස්ථාන වලට. ඒ වගේ එක පර්යේෂණය අනුව අපි විස්තර ලබා ගන්න ස්ථාන වෙනස් වෙනවා. ඒක නිසා ඔයාගේ පර්යේෂණයට අවශ්‍ය විස්තර ලබා ගන්න ඒ අවශ්‍ය ස්ථාන වලට යන්න. විශේෂයෙන්ම අපි අධ්‍යයන ප්‍රදේශ ගැන විස්තර කරද්දී අපිට ගොඩක් දුරට යන්න සිද්ධ වෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. ඉතින් ඒකෙදී අපිට සමාජීය තොරතුරු, ආර්ථික තොරතුරු මේ වගේ දේවල් ලබා ගද්දී අපිට සම්පත් පැතිකඩ භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයා පර්යේෂණය කරන අතරතුර මේ දේවල් හොයන්න ගියොත් ඔයාට පර්යේෂණය හරියට කරගන්න වෙන්නේ නැහැ. වෙලාවත් මදි වෙනවා. ඒක නිසා කල් තියා මේ දේවල් ඔයා ඒ අදාළ ස්ථාන වෙත ගිහිල්ලා ඒ දේවල් සූදානම් කරගන්න ඕනේ. ඒ වගේම ඔයා දත්ත විශ්ලේෂණය කරන පරිච්ඡේදය තුළදී ඒ දත්ත විශ්ලේෂණයට අවශ්‍ය තොරතුරුත් පර්යේෂණය කරන අතරතුර තමයි ගොඩක් විශ්වවිද්‍යාල සිසුන් එකතු කරන්න උත්සාහ කරන්නේ. එතකොටත් ඔයාට පර්යේෂණය කරගන්න හරියට බැරි වෙනවා, ස්ට්‍රෙස් වෙනවා. ඒ වගේම හරි කාලය තුල පර්යේෂණය ඉවර කරගන්න බැරි වෙනවා. එතකොට පර්යේෂණය මැල්ලුමක් බවට පත් වෙනවා. ඒක නිසා ඒවට අදාළ තොරතුරුත් කල් තියා එකතු කරගන්න ලෑස්ති වෙන්න. ඉතින් මේකෙදී ඔයා කරන්න ඕන මුලින්ම ඔයා දත්ත විශ්ලේෂණය කරන මාතෘකා ටික මොනවද කියලා ඔයා මුලින්ම හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ මාතෘකාව වලට අදාළව ප්‍රශ්නාවලි හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ මාතෘකාව වලට සහ ප්‍රශ්නාවලට ගැලපෙන විදිහට ඔයා දත්ත එකතු කරගන්න ඕනේ. ඉතින් මේ දේවල් කල් තියා කරන්නේ නැතුව ගොඩක් අය පර්යේෂණය කරන අතරතුරම දත්ත විශ්ලේෂණය කරන මාතෘකා හදා ගන්න නැතුව ප්‍රශ්නාවලියක් හදලා දත්ත එකතු කරලා පස්සේ තමයි ඔන්න දත්ත විශ්ලේෂණ මාතෘකා ටික හදාගන්නේ. ඊට පස්සේ අර හොයාගත්තු දත්ත සමහරට ගැලපෙන්නේ නැහැ. සමහරට ප්‍රශ්නාවලියට ඔයාගේ සුපර්වයිසර් ඕක එක නොදෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒක නිසා ඒ දේවල් පුළුවන් තරම් අර මං කීව පිළිවෙලට කල් තියා හදාගන්න උත්සාහ කරන්න. එතකොට ඔයාගේ පර්යේෂණය හරි විදිහට කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මම තුන්වෙනියට ලබා දෙන උපදේශ තමයි ඔයා පර්යේෂණය කරද්දී කටු වැඩ පොත් දෙකක් මේන්ටේන් කරන්න උත්සාහ කරන්න. ඉතින් මේකේ පළවෙනි කටු වැඩ පොතේ තමයි ඔයාගේ පර්යේෂණයේ සාරාංශයක් වශයෙන් ලියන්නේ. ඒ කියන්නේ ඔයාගේ පර්යේෂණයේ පටන් ගන්න පළමු පරිච්ඡේදය සිට අවසාන පරිච්ඡේදය දක්වා අවශ්‍ය කටු සටහන් සේරම ඒ පොත තුල පිළිවෙලට තියෙන්න ඕනේ. ඉතින් ඔයා පළවෙනි චැප්ටර් එක ලියද්දී ඒකට අවශ්‍ය තොරතුරු ඒ කටු පොතේ වාට සටහන් කරගන්න පුළුවන්. දෙවෙනි චැප්ටර් එක ලියද්දිත් ඒකට අවශ්‍ය සාහිත්‍ය විමර්ශන ඉතින් අපිට ගොඩක් ඉංග්‍රීසියව පරිවර්තනය කරලා ගන්න වෙනවා. ඒතකොට පර්යේෂණ පත්‍රිකා කියවන්න වෙනවා. ඒ දේවල් කියවලා ඒ දේවල් අපි සිංහලට ට්‍රාන්ස්ලේට් කරගෙන ඒවා අපිට ගැලපෙන අපේ පර්යේෂණයට ගැලපෙන විදිහට ඒ කටු
වැඩ පොතේ ලියා ගන්න පුළුවන්. ඒ වගේම තුන්වෙනි පරිච්ඡේදෙත් අපිට පර්යේෂණ ප්‍රදේශය පිළිබඳ තොරතුරු, ඒ වගේම පර්යේෂණ ක්‍රමවේදය පිළිබඳ තොරතුරු, නියදිය මේ වගේ දේවල් පිළිබඳව අදාළ කරුණු ටික මෙන්න මේ කටු පොතේ හරි පිළිවෙලට ප්ලෑන් එකක් ඔස්සේ සටහන් කරගන්න පුළුවන්. ඒ වගේම හතරවෙනි පරිච්ඡේදයට අදාළ තොරතුරුත් ඒ වගේම තමයි මේ කටු වැඩ පොතේ ඒ දේවල් පිළිවෙලට ඔයා ලියාන එන්න සාරාංශ වශයෙන්. එතකොට ඔයාට පර්යේෂණය කරගෙන යද්දී ඒ පර්යේෂණයේ මගදී අමාරු වෙන්නේ නැහැ. මෙන්න මේ ඔයාගේ කටු වැඩ පොතේ ඒ දේවල් පිළිවෙලට තියෙන හින්දා ඔයාට ඒක බලාගෙන ඔයාගේ පර්යේෂණය හරි විදිහට කරගන්න හැකියාව ලැබෙනවා. ඒක නිසා ඔයා අමතර පොතක් හැම වෙලේම මේන්ටේන් කරන්න උත්සාහ කරන්න. ඉතින් ඔයාට දෙවෙනි කටු වැඩ පොත වැදගත් වෙන්නේ ඔයා දේශන තුළට සහභාගී වෙද්දී ඔයාගේ පර්යේෂණ පිළිබඳ තියෙන දේශන තුළට සහභාගී වෙද්දී, ඒ වගේම ඔයාගේ සුපර්වයිසර් හම්බෙද්දී ඔයාට මෙන්න මේ පොත වැදගත් වෙනවා. ඉතින් ඔයා විශේෂයෙන්ම පර්යේෂණය පිළිබඳව දේශන වලට සහභාගී වෙද්දී ඒකෙදි කියන විශේෂ කරුණු, ඔයාට නොතේරෙන දේවල් මේ හැම දෙයක්ම මේ පොත තුළ සඳහන් කරගන්න. ගොඩක් අය කොළවල සටහන් කරගන්නවා. ඊට පස්සේ ඒවා හොස්ටල් එකට ගියාම එහෙම නැත්නම් බෝඩිමට ගියපුවාම මේ දේවල් තනින් තන නැති වෙලා යනවා. ඒක නිසා පොතක් පාවිච්චි කරන එක ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම සුපර්වයිසර්ත් එක්ක සාකච්ඡා කරන දේවල් මේ පොතේම ලියා ගන්න. සමහරට ඔයාගේ පරිච්ඡේදයෙන් පරිච්ඡේදයේ සුපර්වයිසර් ඒ දේවල් බලලා ඔයාගේ අඩුපාඩු කියන්න පුළුවන්. ඉතින් ඒ දේවල් මේ පොත තුල සටහන් කරගන්න. එතකොට අර දේශනවල කියන දේවල් ඔයාගේ සුපර්වයිසර් ඔයාගේ පර්යේෂණ තුල පෙන්වා දෙන අඩුපාඩු මේ දේවල් සටහන් කරගත්තොත් ඔයාට පර්යේෂණය කරද්දී ඒ අඩුපාඩු හදාගෙන ඒ කරුණු හරි විදිහට යොදාගෙන ඔයාගේ පර්යේෂණය සාර්ථක කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කියලා දෙන අඩුපාඩු දේශනවල කියන වැදගත් කරුණු ඔයා මතකේ තියාගෙන කරන්න හිටියොත් ඒ දේවල් හරියට කරගන්න බැරි වෙනවා. මගදී අමතක වෙන්න පුළුවන්. ඉතින් මේ අඩුපාඩු මග හරවාගෙන ඔයාගේ පර්යේෂණය සාර්ථක කරගන්න නම් මම සඳහන් කරා වගේ ඔයාට පුළුවන් කටු වැඩ පොත් දෙකක් හරියට මේන්ටේන් කරන්න. ඒ වගේම තමයි ඔයාගේ පර්යේෂණය සාර්ථක කරගන්න, ඔයාගේ පර්යේෂණයට අවශ්‍ය දැනුම ලබා ගන්න ඔයාට පුළුවන් රිසර්ච් ටූල්ස් පාවිච්චි කරන්න. ඉතින් ඒකෙදි ගොඩක් වැදගත් වෙනවා ඔයාට රිසර්ච් ගේඩ් එක සහ Google ස්කෝලර් එක. ඉතින් මේ ටූල්ස් භාවිතා කරලා ඔයාට පුළුවන් පර්යේෂණ පත්‍රිකා ලබා ගන්න. මේ පර්යේෂණ පත්‍රිකා කියවලා ඔයාට දැනුම ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ පර්යේෂණයේ තියෙන අඩුපාඩු හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ පර්යේෂණය කරගෙන යද්දී ඔයාට කරන්න නොතේරෙන තැන් හඳුනාගෙන ඒ අඩුපාඩු මගහරවාගෙන ඔයාගේ පර්යේෂණය සාර්ථක කරගන්න ඔයාට හැකියාව ලැබෙනවා. ඉතින් මම මේ ලබා දෙන්නේ පුංචි උපදෙස් ටිකක් වුණත් ඒ ටික හරි විදිහට කරොත් ඔයාගේ පර්යේෂණය හරි විදිහට ගොඩ දාගන්න ඔයාට හැකියාව ලැබෙනවා. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන රතු බටන් එක click කරලා දැන් මගේ channel එක subscribe කරන්න. ඊට අමතරව එහින් තියෙන bell icon එක click කරොත් මගේ ඊළඟ වැදගත් වීඩියෝ වල notification එකක් ඔයා ගාවටම ගෙන ගන්න පුළුවන්. එහෙනම් අදට ගිහිල්ලා එන්න තවත් වැදගත් වීඩියෝ එකකින් අපි ඉස්සරහට හමු වෙමු.